සීසර් දෙන්න මගේ දේවල් මට දෙන්න කියලා. ඒ බීම් කියන්නේ කප්පුකට ටිකට් පත් දෙකක් ගත්තා. මම එකයි සාමාන්‍ය අධිකාරිතුමා එකයි. හැබැයි කරුණටවත් ඇදුනොත් ඉඳලා අමාරුයි. මම ඇදගත්තා කියන්නේ. ලොතරැයියක දිනුම් මැදීමේ ක්‍රමවේදය පිළිබඳව දන්නේ නැහැ කියලා කිව්වා. අවුරුදු 20 30 ගණන් ලොතරැයියක කරන ඔබම ලොතරැයියක දිනුම් මැදීමේ ක්‍රමවේදය පිළිබඳව දන්නේ නැහැ කියලා කිව්වා. ඒ එකක්වත් දැන් ඔබතුමා මට යෝජනා කරනවා ඒක මේ පුළුවන් තරම් ඉක්මනින් ඇදලා දෙන්න කියලා. අපි එහෙම වේවායි කියලා බලාපොරොත්තු වෙන අද උදේ තේබීම් කියන්නේ කප්පුකට ටිකට් පත් දෙකක් ගත්තා. මම එකයි සාමාන්‍ය අධිකාරිතුමා එකයි. හැබැයි කරුණටවත් ඇදුනොත් ඉඳලා අමාරුයි. මම ඇදගත්තා කියන්නේ. දිනුම් මැදීමේ ක්‍රමවේදය අතරේ මං කැමති එකක් ඇදගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා නම් අපි ඔක්කොම මහා බෝසත්තු වෙයි. මම මගේ නෝනට ටිකට් එකක් අරන් දෙනවා, දුවට ටිකට් එකක් අරන් දෙනවා, දන්න අයට ඇදෙන ටිකට් අරන් දෙනවා. මම පත් වෙච්ච දවසේ ඉඳලා මට කියනවා ඇදෙන ටිකට් තියෙනවා කියන්නේ මම කියන්නේ ආර්ථිකෝලින් වැටිලා ඇදෙන්නව ඕන කියලා. රබර් තියෙන්නේ ඒ විතර නෙවෙයි. ටිකට් පත් ඇදීම නැත්නම් දිනුම් ලැබීම කියන කාරණය අපේ පරිපාලනයෙන් සම්පූර්ණයෙන්ම තොරයි. වෙන එකක් තියා අපි ටිකට් පදින යන්ත්‍රයේ දමන බෝලයක්වත් ඒ පන්දුවක්වත් අතින්වත් අල්ලන්න බෑ නිකන් හිස් අතින්. ඒකට අත්මේස් එකක් දාලා නියෝගයක් ඇතිව අධිකාරයක් ඇතිව තමයි ඒක එහාට මෙහාට කරන්න පුළුවන්. මේ සියලු කාරණා සිද්ධ කරන්නේ රජයේ විගණන නිලධාරී ඒකම රජයේ තවත් ඉහළ පිළිගත් නිලධාරී දෙන්නේ අපේ ඉන්ටර්නට් එක නැත්නම් අභ්‍යන්තර විගණනයේ ඇතුළු විශාල පිරිසක් ඉස්සරහා. කිසිම කෙනෙකුට මොනම වංචාවක් හෝ මොනම විදිහක විශේෂයක් හෝ කිසිම විදිහක වැරද්දක් කිරීමට දශමයකවත් ඉඩක් නොතිය. එහෙම තත්ත්වයක් යටතේ ලොතරැයියක දිනුම් ඇදෙනවාද නැද්ද කියන කාරණය අප මත තීරණය වෙන කාරණයක් නෙවෙයි. ඒක තීරණය වෙන්නේ එකම එක සාධකයක් නම්. විකිණෙන ටිකට් පත් ප්‍රමාණය. ටිකට් පත් ප්‍රමාණය වැඩි වුණු තරමට විකිණිච්ච තෑගි ප්‍රමාණය වැඩි වෙනවා. හොඳම උදාහරණය පෞගේ 31 වෙනිදා. ඔබ එකතු වෙලා කප්පුක විශේෂ ටිකට් පත විකුණනා 31 වෙනිදා වෙන්නේ. මතකද? ලංකාවේ වැඩිම අලවියක් සිද්ධ වුණු දවසේ. ඉදා 50000ට වැඩි තෑගි 50ක් අපි විකුණු කළා. 50000 තෑගි 24ක්, ඩිලක්ස් තෑගි 22ක්, මෝටර් සයිකල් 4ක් ඇතුළු ප්‍රධාන තෑගි 50ක් එදා දිනේදී ලැබුණා. එක ටිකට් පත. පෞද්ගලික වෙනවා. ඒක සිද්ධ වුණේ එදා විශාල අලවියක් තිබුණා. අලවිය වැඩි වෙච්ච තරමට ලැබෙන දිනුම් ප්‍රමාණය ඊට යනවා වැඩි. මිනිස්සු දිනුම් ඇදෙන්නේ නැහැ කියලා කියන්නේ ඇත්තටම දිනුම් ඇදෙන්නේ නැති නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන අර ලොකු එක ඒක බිමට වැටෙන්නේ නැති. මමත් බැලුවා. ඕක බිමට වැටෙන්නේ නැත්තම් නවත්තලා ප්‍රෙසරියට දීලා හරි ආයි මුල ඉඳලවත් පටන් ගන්න පුළුවන් කියලා. හැබැයි නීතියේ එහෙමත් ඉඩක්. ඕක වැටෙනකම් යන වෙලාවේ. ඔය දැන් ඔහොම කිව්වට මම ගියදරේ හමුවේදී අහුවා මේක අපි එහෙම අයින් කරන්නද කියලා. අයින් කරුවොත් අලවිය පහත් යනවා කියලා. උඹ දිනෙක ඒකට කැමති වෙන්නේ නැහැ. නැතර කීදෙනෙක් ඉන්නවද ඒක අයින් කරනකොට ආකලිත වෙන්නේ? නැත්නම් කැමති වෙන්නේ? මොනවද දිවිත්‍ය කැමතිත් නෑ කැමති නෑ. එක දවසක් ඔක අයින් වෙලා ඔබේ අලවියට මොකද වෙන්නේ කියලා ඉතල බලන්නකො. මේ කොහොමද අපි මොනවද මේක පොත්ත විනාඩ නෙවෙයි. ඒක හැටි. හරියට මගේ නාය මූණ නැද්ද තියෙනවා. උඹ තියෙන්නේ හැටි. ඔක වෙන තැනක දුන්නා හොඳයි කියලා ඉතින් වෙලාවල ඕක කරන් තියෙනවා. හැබැයි තියෙන්නේ එතන. ඒ වගේ තමයි ඔය ලොතරැයි දිනුම. දැන් අපේ විතරක් නෙමෙයි ඔක තියෙන්නේ. NLP එකේ තියෙනවා කෝටි 48කට පැනපු එකක්. ඒතර ඒකට ඔය නෝතන නැද්ද? ඒතර ඒකට කවරකම් කරන්නේ නැද්ද? මගිලක් ප්‍රශ්නට යන්න. ශිෂ්‍යත්ව දීමනා පිළිබඳ. ඔබ කිව්වර 6000ම සංවර්ධන ලොතරැයිට සම්බන්ධ එකක්වත් නෙවෙයි.
ඒක කාගෙද? ඒක ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කරන ලද එකක්. ඒකට අපේ කිසිම බලපෑමක් හෝ සම්බන්ධයක් නැහැ. හැබැයි ඔබට දැන් දිනකට ඉස්සෙල්ලා ඇහුණා අපේ ළමයි ඔබේ දරුවෙක් කවුරු හරි කෙනෙක් විශ්වවිද්‍යාලය සමත් වුණොත් අපි රුපියල් 1500ක දීමනාවක් ඉස්සත්යක් ඇරෙන්න ගෙවනවා කියන්නේ. මේ දැන් මෙතන ඉඳගෙන මමත් සාමාන්‍යාධිකාරිතුමා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිතුමා කතා කළේ මේ 1500 තීරණය කරලා තියෙන්නේ අවුරුදු 10කට විතර කලින්. මේක කිසිසේත් ප්‍රමාණවත් නෑ. වහාම ඊළඟ අධ්‍යක්ෂ මණ්ඩලයට යෝජනාවක් ගේන්න කියලා අඩුම තරමේ රුපියල් 5000කින් 6000කින්වත් මේක වැඩි කරගන්න හැකිද කියලා බලන්න. ඒ නිසා අපිට කළ හැකි දේ පිළිබඳව අපි කටයුතු කරමින් ඉන්නවා. හැබැයි අපේ එහෙම බැලුවොත් එහෙම මහ පොළෙන් දෙනවනේ මහ විශාල විශ්ව ප්‍රමාණයක්. අපි ඒකට සල්ලි සම්මින් ඉන්නවනේ. ඒත් අපිට ඒකේ කටයුතු පිළිබඳව බලපෑම් කරන්න නොහැකි. අපිට යමක් අමුතුවෙන් ඉල්ලා හිටිය නොහැකි. අපිට කළ හැකි දේ ගැන අපි යමක් කරන්න. අපි ඔබට දෙන ඔබේ දරුවාට දෙන විශ්වාසය වැඩි කරගැනීමේ ක්‍රමවේදයකට යන්න. ඒ දේ දැනටමත් අපි මෙතනදී මේක වෙලා ඉවරයි. අවසන් කාර්යය. අර ලොතරැයි ඉපත් 29ක් හොරකම් කළාය නැත්නම් ඒක තෑගි හොරකම් කළාය කියන කාරණේ සම්බන්ධයෙන් ඕකෙම ඊළඟ පත්‍රයක ඒක නිවැරදි කරලා දැන්වීම බලමු. ඔබට ලැබිලා තියෙන අවාසනාවකට චෝදනාව විතරයි. චෝදනාවට උත්තරය ඔබ ළඟ නැහැ. ඒක නිවැරදි කරලා ඉවරයි පළවෙනි. දෙවෙනි එක මේ කාර්යය සම්බන්ධයෙන් අපේ පරිපාලනයෙන් එහාට ගිහිල්ලා අල්ලහසා දූෂණ විමර්ශන එකෙන් මේ කියන කාරණේ පිළිබඳව විශාල පරීක්ෂණයක් සිදු වෙමින් තියෙනවා. ඒක ඒගොල්ලන්ට බාර වෙච්ච එකක්. ඒ අය තීන්දුවක් දෙයියන්නේ. මාතෘ ගණනයේ ටිකට් එක අනුමාන කීයද කියලා. රුපියල් 40. තෑගි ලෙස ආපහු දෙනවා රුපියල් 21ක්. ඒකට 51ක් 52ක් විතර. ඊළඟට වැඩිම වියදම තියෙන්නේ කමිෂන් 120ක්. රුපියල් 40න් රුපියල් 8ක් දෙන්නේ බෙදා හැරීමේ කටයුතු සඳහා. එතකොට ඒ ටිකම එක්කව ගෙවුවම රුපියල් 30ක් කියලා. 22යි 8යි. එතකොට මුද්‍රණ ගාස්තු, ප්‍රචාරණ, ආයතනික පරිපාලනය, බෙදා හැරීම මේ කරන දේවල් සියල්ල එකතු කරාම සහ රජයට ලබා ගන්නට තිබෙන මුළු මුදලේ එකතු රුපියල් 10යි. යේසුස් වහන්සේගෙන් ඇහුවාම සීසර්ට බදු ගෙවන්නද කියලා උන්වහන්සේ කියලා තියෙන එක දෙයයි. මෙතන ඉන්නවා කතෝලිකයෝ උන්ට. සීසර්ගේ සීසර්ට දෙන්න මගේ දේවල් මට දෙන්න කියලා. ඒ නිසා ආණ්ඩුවේ බදු ගැන කමෙන්ට් කරන්න මට පුළුවන් කමක් නැහැ. ඔබ වගේම මමත් බදු ගෙවනවා. මේ රටේ ඉන්න හිඟන්නා පවා බදු ගෙවන්නට උනේ. අවුරුදු 18කට වැඩි සියලුම දෙනා බදු සඳහා ව්‍යාපෘති ජීවිතය යුතුයි. මම මගේ ආදායමෙන් 36ක් බදු ගෙවනවා. තුනෙන් එකටත් වැඩි. මට ලැබෙන පඩියෙන් තුනෙන් එකකටත් වැඩි මම ආපහු ගෙවලා යනවා මාසිකව. ඒ නිසා මම ඔබේ කොමිෂන් එක වැඩි කළා ආයෙ එකටත් බදු ගෙවන්න.